හලෝ ගයිස් ගමට වලා අදන් මගේ YouTube channel එකට ආදරෙන් පිළිගන්නවා. ඉතින් ඔන්න අද අරගෙන ඇවිල්ලා තියෙන vlog එක මම සරුංගලයක් හදන්න තමයි හදන්නේ. හදන්න හිතන් ඉන්නේ නම් නයි සරුංගලය අද සුපිරියට උළුණුත් තියෙනවා මේ බලන්න. අපේ වෙල පේන්නේ. ඒ හින්දා සරුංගලය හදලා යමු. ඔයාලා මේ වීඩියෝ එක බලන්න YouTube channel එක subscribe කරලා නෙමෙයි නම් පුංචි වෙලාවක් අරන් YouTube channel එක subscribe කරලා මේ වීඩියෝ එකත් එක දිගටම එකතු වෙලා ඉන්න. ඉතින් යාළුවනේ ඔයාලා සරුංගල් හැදුවද මොනවාද හැදුවේ සරුංගල් කියලා පල්ලෙහාන් කමෙන්ට් කරන්න. ඉතින් එහෙනම් මම ටක් ගාලා ඉරු ටිකක් කපලා ඉරු ටිකක් සුද්ධ කරගත්තා. යාළුවනේ මම ඉරු ටිකක් සුද්ධ කරගත්තා. එහෙනම් අපි යන් සරුංගලේ හදන්න. ඉතින් යාළුවනේ මම මුලින්ම සරුංගලේ මැදට මේ ඉරටු 3ක් දාලා හොඳට ඔතා ගත්තා. ඊට පස්සේ අත්තටත් ඉරටු දෙක කියලා හොඳට ගැට ගහලා ඔතා ගත්තා. සරුංගලේ මින්වන යාළුවනේ ඔයාලට කියන්නේ ඉතින් යාළුවනේ ඔයාලා සරුංගලේ ගැට ගහගද්දි හොඳ හයියට ගැට ගහ ගන්න. නැත්නම් මේක උඩ ගියාම පොඩ්ඩක් ලෙහෙන්න වගේ බලනවා. ඉතින් යාළුවනේ මම සරුංගලේ හදන්න ඉරටු 7යි ගෙනල්ලා තියෙන ඉරටු 9ක් ඕනේ. ඉතින් ආයෙ ඉරටු කපන්න යන්න උනා. ඉතින් එහෙනම් ටක් ගාලා ගිහලා ඒ ඉරටු ටිකත් කපාගෙන යමු. ඉතින් යාළුවනේ ඉරටු සුද්ධ කරන්න කම්මැලි හින්දා පොඩි මැජික් එකක් පාවිච්චි කරා. ඔන්න බලන්නකෝ එහෙනම් කොහොමද යාළුවනේ මැජික්. ඉතින් යාළුවනේ ඔයාලා නයි සරුංගල් හදද්දී අත්තට් එක පැත්තකට කරන් යටට ගත්තා නම් සරුංගලේ සුපිරියට වෙනවා. මාත් දැන් එහෙම තමයි හදන්නේ. හරි ඉතින් යාළුවනේ මේ තියෙන සරුංගලේ ෆොටෝ ටිකක්. මේ ෆොටෝ ටිකත් බලාගෙනම එහෙනම් අපි යන් සරුංගලේ අලවන්න. මම සරුංගලේ අලවන්න නම් හිතා ඉන්නේ තනි කළු. අපි එහෙනම් අලවමු. ඉතින් යාළුවනේ මම වීඩියෝ එකේ ස්පීඩ් දාලා තියෙන්නේ නැත්තම් ඔයාලට මේක බලන්න ගත්තාම එපා වෙනවා. නැති වීඩියෝ එක බලමු. ඉතින් යාළුවනේ සරුංගලේ අලෝගෙන යද්දී රසම රස කොමුඩු ගැල්ලකුත් හම්බුණා. එහෙනම් ඉතින් ඒකත් කාලා සරුංගලේ අලෝමු. ඉතින්
යාළුවනේ මම මුලින්ම සරුංගලේ නැට්ට හඳුන්කුරෙන් අලෝගෙන ගිහිල්ලා අන්තිමට ටේප් ගන්න තමයි හදන්නේ. මම ඉතින් සරුංගලේ නැට්ට ගොඩක් දිගටමත් දාන්නේ නැහැ. සාමාන්‍ය දිගට දානවා. යාළුවනේ මම දැන් රැලි ටිකත් කපා ගන්න තමයි හදන්නේ. රැලි දාන්නෙත් කළු පාටින්මයි. හරි යාළුවනේ මම දැන් රැලි ටිකත් කපලා ඒ ටිකත් ගැට ගහගෙන ඉවරයි. ඊළඟට අපි සේරුව දාගමු. සේරුව ගැට ගහද්දි පොඩි චොපින් උඩ කෑල්ලක් තියලා ගැට ගහගන්න. යාළුවනේ සරුංගලේ හදලා නම් ඉවරයි. ඔයාලා බලන්නකෝ. හරි යාළුවනේ එහෙනම් අපි දැන් සරුංගලේ යවලා බලමු. එක්ක යාළුවනේ ඔයාලට මම සරුංගලේ උඩ යවන එක වෙන වීඩියෝ එකක් ගේන්න නැත්නම් මේ වීඩියෝ එක තව දික් වෙන හින්දා එහෙනම් ඉතින් අදට ගිහින් එන්නම්. channel එක subscribe කරේ නැත්නම් දැන්ම channel එක subscribe කරන්න. bye